ප්‍රශ්න නම් කෝටියයි. හැබැයි 11යි තියෙන්නේ. ඉතින් කොහොමද මේ හැම එකක්ම විසඳන්නේ? පළවෙනිම වරද තමයි අනුන් කරන දේ කිරීමට යාම. අපි මිනිස්සු අපිට පුළුවන් දේ වගේම අපිට බැරි දේවලුත් තියෙනවා. වැදගත්ම දේ අපිට පුළුවන් දේවල් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගෙන ඉදිරියට යාම. නමුත් ප්‍රශ්නයක් ආසෙනින් හිත කඩාගෙන වැටෙනවා. දැන් සෙල්ලම නතර කරන්න කාලේ හරි. මට බෑ තවත් මේක අල්ලන් ඉන්න. කොච්චර ඔට්ටු වුණත් මට මේක කරගන්න තේරෙන්නේ නැහැ. මට බයයි මගේ අනාගතේ විනාශ වෙයි කියලා. ඔයත් මෙහෙම හිතනවා නම් මේ දැම්ම මෙහෙම ඍණාත්මකව හිතන එක නතර කරන්න. අනාගතේ වෙනස් වෙන්නේ අපි දැන් කරන දෙයත් එක්ක. ඔයා තාමත් ඉගෙන ගන්න කෙනෙක් නම් කොච්චර පාඩම් කළත් ඔළුවට යන්නේ නැත්තම් එකම දේ අනවශ්‍ය කුණු ඔළුවෙන් බැහැර කරන්න. ඉතින්ම ලෝකේ නැති ප්‍රශ්න ඔළුවට අරන් මේ ගමනේ යන්න බෑ. ඔයාට හමු වෙන්නේ අභියෝග 3ක් නම් පළවෙනි එක අසාර්ථකයි නම් තවත් ඒ ගැන හිතා ඉතිරි අභියෝග දෙකත් අසාර්ථක කරගන්න නම් එපා. හරියට උසස් පෙළදී භෞතික විද්‍යාවට බය වෙලා ඔයා ආසාවෙන් කරන රසායනික විද්‍යාව හා ඔයාට හොඳින් මතක හිටින ජීව විද්‍යාවත් අසාර්ථක කරගන්නවා වගේ. දැන් ඔයාට තියෙන කාලය සීමිතයි. හැබැයි තාමත් ඔයාට පුළුවන් 55ක් නම් මග ඇරන 45 ගැන හිතලා වැඩේ අතහරින්න නම් එපා. අන්තිම මිනිත්තුව වෙනකන් අපි සෙල්ලමේ රැඳිලා ඉන්න ඕනේ. වැදගත්ම දේ ඔළුවට අනවශ්‍ය බර ගන්න එක නැම්ම නතර කරන්න. ඍණාත්මක සිතුවිලි හිතන එකම නතර කරන්න. අනවශ්‍ය විදියට බය වෙලා ප්‍රශ්නේ තවත් වැඩි කරගන්න නම් එපා. මග හැරෙන දේවල් ගැන හිතා තියෙන දේවල්ද නැති කරගන්න නම් එපා. ඔයා ප්‍රමාද වෙලා පටන් ගත්තයි කියලා ඔයා අසාර්ථක වෙන්නේ නැහැ. විවේකයක් ලැබෙන හැම වෙලෙම ඔයාගේ විෂය සම්බන්ධයෙන් පුංචි හරි දැනුමක් ඔළුවට එකතු කරගන්න. බය වෙන්නත් එපා. අසාර්ථක වෙයි කියලා අතහරින්නත් එපා. සමහර විට ඔයාගේ දැන් වැඩපිළිවෙල සති ගණනාවක් එක දිගට ඔයා සිදු කරගෙන එනවා ඇති. නමුත් ප්‍රතිඵල නම් තාමත් අසාර්ථකයි. පොඩ්ඩක් ඔයාගේ ක්‍රියාවලිය වෙනස් කරලා බලන්න. සමහර විට මේ වෙනස ඔයාගේ හැරෝම් ලක්ෂ්‍ය වෙන්නත් පුළුවන්. ජය වේවා.